සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම. බෞද්ධ මාධ්‍යජාලයෙහි කළුතර ශාඛාව පිහිටි කළුතර ඈතගම බෝසත් මාපිය සෙවණ පරිශ්‍රයේ සිට පටිගත කරමින් මේ පැයේදී සදැහැති ඔබ වෙනුවෙන් sannivedanaya කරන උතුම් දායකත්ව සදර්ම දේශනාව බෞද්ධ රූපවාහිනිය ඔස්සේ අපි මෙලෙස ආරම්භ කරන්නේ. දේශනාව පවත්වන ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දිනම එක්ව සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. විශේෂයෙන්ම මැයි මාස 8 වන දින පුණ්‍යවන්ත ජන්මදිනය සමරන ධර්මදාස වීරසේකර මහත්මයාට සුබ ජන්මදිනයකට සිත ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණ කර ගනිමින් පෙළවත්ත මතුගම පදිංචි ධර්මදාස වීරසේකර මහත්මයා ප්‍රධාන එම මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් පිරිසයි සදැහැති ඔබ වෙනුවෙන් මෙම ධර්ම දේශනාව sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එහෙමනම් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කර සිටිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තොත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තොත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තොත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා.
ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, අද මම ධර්මානුශාසනාව සඳහා මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළා බොහොම වටිනා කියන දහම් කාරණාවක්. අපේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ සවැත් නුවර හිටියා පින්වත්නි තම්බ දාටික කියලා එක්තරා මිනිසෙක්. මොහු රස්සාවක් මුකුත් කරන්නේ නැතුව නිකාං නිකරුණේ ගෙදර කාලය ගත කරපු කෙනෙක්. ඉතින් ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැති මොහු දවසක් පින්වතුනි හොරු කල්ලියක මිතුරෙක් හම්බුණා. සවැත් නුවරම ඉන්න බොහොම බලවත් හොරු කල්ලියා. හොරු ඉන්නවා 499 දෙනෙක් ওই කණ්ඩායමේ. මේ කාලේ ඔයම විශාල හොරු කල්ලි ඉඳලා තියෙන්නේ. මොකද පින්වතුනි සවැත් නුවර කියන්නේ අපට හිතා ගන්නවත් බැරි ප්‍රදේශයක්. ඇතුළත නගරේ ඉඳලා තියෙනවා කෝටි 18ක් කෝටි 9ක්, පිටත නගරේ ඉඳලා තියෙනවා කෝටි 9ක්. මුළු සවැත් නුවර ඉන්නවා පින්වතුනි කෝටි 18ක්. ලංකාවේ ඉන්නේ මුළු ලංකාවටම ඉන්නේ කෝටි 2යි ගන්නයි. ඒ කියන්නේ ලංකාව වගේ 8 ගුණයක් 9 ගුණයක් විතර සවැත් නුවර මිනිස්සු ඉඳලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තැන්වල පින්වතුනි බොහොම දරුණු හොරු කල්ලි තමයි ඉඳලා තියෙන්නේ. දැන් මේ මිත්‍රයාගේ මාර්ගයෙන් මේ හොරු කණ්ඩායමේ පිරිස මුණ ගැහුණා. තුම ඇසුරු කරනකොට මේ තම්බදා ටික ඒගොල්ලෝ එක්ක බොහෝම පැහැදීමෙන් වැඩ කළා. ඒකට අර හොරු පිරිස පැහැදුනා. ඉතින් මේ තම්බදා ටික තමන්ගේ කණ්ඩායමට ගන්න ඕන කමට හොර නායකයට මුණ ගැස්සුවා. පුද නායකයාගේ අවසරය අවශ්‍යයි. ඒ වෙලාවේදී පින්වතුනි හොර නායකයා මේ තම්බදා ටිකගේ අංග ලක්ෂණ බලනවා. පුද හොර නායකයා පින්වතුනි අංග විද්‍යාව දන්නවා. ඒ නිසා මේ ලක්ෂණ ශාස්ත්‍රයෙන් අනාගතය කියන්න පුළුවන්. හොර නායකයා දැක්ක ගමන් තේරුම් කරගත්තා මේ මිනිසයා අසත්පුරුෂ අදහස් තියෙන කෙනෙක්. මේ මිනිසයා සාහසික අදහස් තියෙන කෙනෙක්.
තමන්ට යමක් හොයාගන්න ඕන නම් තමන්ගේ වදපු අම්මගේ පියවරු දෙක වුණත් කපයි. තමන් ජාතක කරපු තාත්තගේ ගෙල වුණත් සිඳී. එච්චර රළු අදහස් තියෙන මිනිස්සේ. ඉතින් මේ වගේ අදහස් තියෙන කෙනෙක් අපේ කණ්ඩායමට බඳව ගන්නවා කියන්නේ අනාගතේ අපටත් අනුතරක් වෙන්න පුළුවන්. මොකද මෙයාට වාසියක් ආවොත් අපි වුණත් මරයි. නමුත් ඉතින් ওই කතාව තමන්ගේ අතවැසියන්ට කිව්වට ඒ කට්ටිය පිළිගත්තේ නැහැ. මොකද තඹදා ටික ගැන පැහැදීමින් හිටියේ. ඉතින් මේ වෙලාවේදී පින්වතුනි හොර නායකයාට අකමැත්තෙන් වුණත් කැමති වෙන්න වුණා. ඉතින් දැන් හොර නායකයා තඹදා ටිකත් තමන්ගේ කණ්ඩායමට බඳව ගත්තා. දැන් කණ්ඩායම ඉන්නවා 500 දෙනෙක්. ඉතින් මේ හොරු 500 දෙනා ගම් නියම් ගම්වලට පැනලා ඒ ගම්වල මිනිසුන්ගේ ධනේ දීපල පැහැරගෙන ඒ මිනිසුන්ට හිංසා කර කර ජීවත් වෙනවා. දවස ගානේ රජ්ජුරුවන්ට පැමිණිලි යනවා අපිට මේ මිනිසුන්ගෙන් කරදරයි අපේ මේ හොර බය නැති කරලා දෙන්න කියලා. දවසක් රජතුමා රාජ පුරුෂයෝ වගේක් මේ ගමට එවනවා. ගම්මුන්ගේ සහයෝගය ලබාගෙන කොහොම හරි මේ හොරු කණ්ඩායම අල්ලගත්තා. ඉතින් දැන් හොරු කණ්ඩායම අල්ලගෙන රජ්ජුරුවන්ට ඉදිරිපත් කරාම රජ්ජුරුවෝ මේ නඩුව විභාග කරලා තීන්දුව ලබලා දුන්නා. මොකද තීන්දුව? මරණ දඬුවම. හිස ගසා දාන්න. හැබැයි පින්වතුන් රජ්ජුරුවෝ තීන්දුව දුන්නට ඒ කාලේ රාජමාලිගාවේ වදක තනතුරට කවුරුවත් නැහැ. ඉතින් ඒ නිසා රජතුමා අමාත්‍යවරුන්ට කිව්වා බලන්න ඔය කණ්ඩායමේම කවුරු හරි අපට වදක තනතුරට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඔහු ලව ඊතුරු 499 දෙනා මරලා අපි ඔහුට මාලිගාවේ වදක තනතුර දෙමු කිව්වා. දැන් ඉතින් මේ අමාත්‍යවරු යෝජනාව ගිහිල්ලා ඉස්සර වෙලාම ඉදිරිපත් කරේ හොර නායකයාට. නමුත් හොර නායකයා කියනවා මට නම් බෑ කිව්ව එක කරන්න. මොකද දෙමව්පියෝ වගේ මාව බලාගත්තේ මේගොල්ලෝ කිව්වා. එක කුස උපන් සහෝදරයෝ වගේ කෝ අපි හිටියේ. කන්න දීලා මාව බලාගත්තු මේ මිනිසුන් කොහොමද මගේ අත් දෙකෙන් මරන්නේ? මට බෑ කිව්වා. හොර නායකයා කැමති වෙච්ච නැති නිසා වෙන සමාජිකයෙක්ගෙන් ඇහුවා. ඔහුත් ඒ කතාවම තමයි කිව්වේ. ඊට පස්සේ තව සමාජිකයෙකුගෙන් ඇහුවා. ඔහුත් ඒ කතාවමයි කිව්වේ. ওই විදියට 499 දෙනෙකුගෙන් ඇහුවා කොමල ඒ කතාවම තමයි කිව්වේ. අන්තිමට ඇහුවේ තඹදා ටිකගේ. තඹදා ටික පින්වතුනි මූණින්වත් අකමැති ඉරියව්වක් පෙන්වන්න නැතුව එක පයිම යෝජනාවට කැමති වුණා. ඉතින් තඹදා ටික ලව්වා අර 499 දෙනාව මැරුවා. එහෙනම් ඉතින් එදා හොර නායකයා දැකපු අනාගතය හරි ගියා. කියපු අනාවැකිය හරි ගියා. දැන් ඉතින් එදා ඉඳලා තඹදා ටික තමයි රජුගේ වදකයා. ඉතින් රජු නියෝග කරන මිනිස්සු මර 50 අවුරුද්දක් මාලිගාවේ සේවය කරා. ඉතින් 50 අවුරුද්දකට පස්සේ දැන් මේ තඹදා ටිකට හුඟක් වයසයි. ඇයි රාජකාරී කාලයට අවුරුදු 50යි. ওই රාජකාරයට බැඳින්නේ නැත්තේ තරුණ කාලේ වෙන්නේ නැතිනේ. ඒ කියන්නේ දැන් තඹදා ටිකට හුඟක් වයසයි. අර මුල් කාලේ තිබිච්ච ජව සම්පන්නකම දැන් ඇඟේ නෑ. ඒ කාලේ නම් එක කඩු පහරින් මිනිසුගේ ගෙල සිඳිනවා. දැන් කඩු පහරවල් දෙක තුනක්වත් ගහනවා. ඒක රාජ නීතියට පටහැනි. ඒ නිසා රජුර මොකද කළේ? තඹදා ටිකව සේවයෙන් පහ කළා. 50 අවුරුද්දකට පස්සේ මේ තඹදා ටික පින්වතුනි ගෙදර යනවා. යන ගමන් මෙහෙම කල්පනා කරනවා.
මම මගේ මේ ජීවිත කාලේ පුරාවටම හරිහමං නාල කියලා ඇඳුමක් පැළඳුමක් ඇඳගෙන කෑම ටිකක් කාලා නැහැ. පිළිවෙලකට කෑම ටිකක් කාලා නැහැ. කොහේ කන්නද? මොකෝ පිංගතුනි තම්බදා ටික රාජ සේවයට යන්නේ ටයි කෝඩ් දාගෙනද? නාල කියලාද? නෑ. උන්නු ගම මූණ ඩිංගිත්තක් හොදගෙන තියෙන දෙයක් කටේ ඔබාගෙන එකම ඇඳුම ඇඳගෙන තමයි සේවයට යන්නේ. ඒ නිසා මේ තම්බදා ටික කල්පනා කරනවා මම එහෙම කාලා නෑ. ඉතින් කොහේ කන්නද? ඉතින් හැමදාම ලේංගදයි මිනිස් ගඳයි එකනේ හිටියේ. ඉතින් එදා මේ යන ගමන් තම්බදා ටික කල්පනා කරා අදවත් පිළිවෙලකට නාල කියලා ඇඳුමක් පැළඳුමක් ඇඳගෙන පිළිවෙලකට මම කැමති කෑමක් කන්න ඕනේ. ඕම කියලා පින්වතුනි මේ තම්බදා ටික ගෙදර ගිහිල්ලා බිරිඳට කියනවා අද මට මී පැණි මිශ්‍ර කිරිබතක් හදන්න කිව්වා. එහෙම කියලා මේ තම්බදා ටික ගඟට ගිහිල්ලා නාලා අලුත් වස්ත්‍රයකොත් ඇඳගෙන ගෙදරට ආවා. ওই දවසේ පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙලා හිටියේ. සාමාන්‍ය මේ ආර්යයන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින්න කලින් සිරිතක් හැටියට ලෝකයේ දිහා ආවර්ජනය කරලා බලනවා අද මම කාගේ ළඟටද පිණ්ඩපාතේ වඩින්නේ කියලා. සමහර දවස්වල එහෙම බලනවා. ඇයි පින්වතුනි මේ බුදුවරු ආර්යයන් වහන්සේලා ආවර්ජනය කරලා බලලා වඩින්නේ? මොකද උන්වහන්සේලාගේ අදහස් තියනවාද අද කොහාට ගියොත් හොඳ කෑමක් ලැබෙයි කියලාද? නෑ. තමන් වහන්සේලාට ලැබෙන දෙයක් ගැන හිතලා වඩිනව නෙවෙයි. උන්වහන්සේලා මොකද්ද බලන්නේ? තමන් වහන්සේගේ වැඩමවීම කාගේ නම් දෙලොව ජීවිතයට යහපතක් වෙනවද? කවුරුන් නම් ප්‍රයෝජනයක් ලබනවද කියලායි පින්වතුනි බලන්නේ. ඉතින් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේම කොච්චර අනුග්‍රහ කළා තියෙනවද? ওই දවසක් එක මහලු පාසිකාවක් ජේතවනාරාමයට එනවා දානෙට හාමුදුරු නමක් ඉල්ලගෙන යන්න. එනකොට පින්වතුනි හාමුදුරු ඔක්කොමලා පිණ්ඩපාතේ වැඩලා. හැබැයි සාරිපුත්ත හාමුදුරු ඇතුලේ වැඩ ඉන්නවා. මොකද උන්වහන්සේගේ සිරිතක් තමයි උන්වහන්සේ සාමාන්‍යයෙන් සියලු දෙනා වහන්සේලා පිණ්ඩපාතේ වැඩියම අන්තිමටම තමයි පිණ්ඩපාතේ වඩින්නේ. හේතුව තමයි පින්වතුනි උන්වහන්සේ විහාරේ හැම තැනකම ගිහිල්ලා බලනවලු කුටි අතු ගාලාද කුණු අහක් කරලාද වැසිකිලි කැසිකිලි පිරිසුදු කරලාද මිදුල් ඇමදලාද වතුර පුරවලාද ඉවත් කරන ඕනේ ඉවත් කරලාද මේවා කරලා නැත්තම් පින්වතුනි උන්වහන්සේ තමන්ගේ දෑතින් ඒව කරලා යන්නේ. අපි පින්වතුන් බලන්නකෝ මේ ආර්යයන් වහන්සේලා ළඟ තියෙන ගුණය කොච්චර උසස්ද කියලා. අපට හිතාගන්න බැරි ගුණයක් මේ තියෙන්නේ. ඒකට හේතුව තමයි පින්වතුනි සාමාන්‍යයෙන් පින්වතුනි මේ ආර්යයන් වහන්සේලා හැම වෙලේම බලන්නේ තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම මොකද්ද කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ අතර විශේෂයි. බාන්න පින්වතුනි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කවුද? මේ ශ්‍රාවක භූමියේ ගුණ අධික පරතරටම ගියපු ආර්යයන් වහන්සේනේ. උන්වහන්සේට වඩා එහා කෙනෙක් නෑ ඉන්නවනම් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි මේ ශාසනයේ. උන්වහන්සේ තමයි ගුණාධික ආර්යයන් වහන්සේ. අපි වින්තුන් බලන්න ඒ තරම් උසස් වෙලත් තමන් වහන්සේ පින්වතුනි අර විදියට කටයුතු කරන එක ගැන
නමුත් පෘථග්ජනයා ඔහොමද? පෘථග්ජනයා එහෙම නැහැ. සමහර ලාවට තනතුරු නම්බු නාම වලින් යම් යම් අය පිංගුතුනි පිරුණම මේ වෙන අයගේ නෙවෙයි. තමන් බීපු කෝප්පයවත් හොදන්නේ. තමන් කාපු පිඟානවත් පිංගුතුනි හොදන්නේ. ඒකත් කාට හරි දෙනව හොදවන්නේ. මේ වෙන අයගේ දේවල් කරන එක මොනව කතාවද? අත් බලන්නකො මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ අනුන්ගේ තියෙන අඩුපාඩුත් පිංගුතුනි බලලා ඒවත් කරලා යන්නේ. මොකද බුදුහාඳුරෝ කියලා තියෙන පිංගුතුනි දැන් කවුරු හරි නොකරපු දෙයක් දැක්ක කියලා හිතන්නකෝ. දැන් උන්න කොහේ හරි වතුර කරාමයක් ඇරලා. Taman නෙවෙයි ඇරියේ. බුදුහාමුදුරෝ කියලා තියෙන පිංගුතුනි ඕක දැක්ක ගමන් හිතන්න ඕන මේක මගේ අතින් වෙච්ච අඩුපාඩුවක් කියලා. එහෙමයි ඒ දිහා දකින්න කියලා තියෙන්නේ. නැත්තම් ඒක ඇරලා ගියපු කෙනාට බැන බැන ඉන්න නෙවෙයි බුදුහාඳුරු කියලා තියෙන්නේ. ඇත්තටම පිටුදෙනි මෙන්න මේ වගේ ඊටාම වටිනා මේ ගුණධර්ම අපේ අතින් හරියට ගිලිහිලා තියෙනවා. මම ඔය හුඟක් වෙලාවට කියන දෙයක් තමයි අඩුම තරමේ මේ දහම් පාසල් දුවා දරුවන්ටවත් ඔන්න ඔය ටික හරියට කියලා දීලා ප්‍රායෝගිකව පුහුණු කරාන කොච්චර වටිනවද? ඒ වුණා නම් පින්වතුනි දලදා ප්‍රදර්ශනවලදී අර වගේ දේවල් අපිට දකින්න ලැබෙන්නේ. එහෙම පින්වතුනි නොහික්මුණු පිරිසක් අපිට දකින්න ලැබෙන්නේ. තේරෙනව නේද? ඕ වගේ දෙයක් වෙන්නම ඕන අපි කොච්චර දියුණුයිද කියලා හොයාගන්න. ඉතින් අපි නොදියුණු බව තමයි පින්වතුනි ඒවෙන් පේන්නේ. ඉතින් සමහර ලෝකයේ පින්වතුනි සමහර රටවල් වල කෝටි ගණන් මිනිස්සු රැස් වෙන තැන් තියෙනවා. ඔය වගේ උත්සව, ඔය වගේ විශේෂ අවස්ථා කෝටි ගණන් මිනිස්සු රැස් වෙනවලු. සියල්ලෝම ගියාම පින්වතුනි ටොපි කොලයක් තරම් දෙයක් බිමට දාලා යන්නේ නෑලු. ඉතින් අපි කොතනද ඉන්නේ? ඒ මිනිස්සු කොතනද ඉන්නේ? ඇත්තට මේක බුදු දහමේ වරදක් නෙවෙයි. මේක ගත්තු අපේ තමයි වරද තියෙන්නේ. ඒක ගත්තු විදියයි වැරදි. ඉතින් අපේ දහම් පාසල වල පිටුදේ බලනකොට තාමත් මොනවද උගන්වන්නේ? අර එකම පොතක් තියාගෙන පින්වතුනි ඕකනේ පින්වතුනි මේ දැන් අවුරුදු ගාන තිස්සේ උගන්වන්නේ. ඉතින් ඔය පොත් ටික අපේ පින්වතුන් නිකන් ඉල්ලලා ඔක ගෙදර ගෙනල්ලා කියවලා බලන්නකෝ. ඔය පොත් ටික කියුවොතින් අපි ඔය හොයන ළමෙක් ලැබෙයිද කියලා? ලැබෙන්නේ නැහැ. ඉතින් දහම් පාසලලත් කරන්නේ ඉස්කෝලේ කරන බුද්ධාගම විෂයම තමයි. ඉතින් ඉස්කෝලේ බුද්ධාගම කියලා විෂයක් කරනවනේ. ඊට වඩා වෙනස් දෙයක් දහම් පාසලෙන් වෙන්න ඕනේ. මම ඇත්තටම යෝජනා කරන්නේ පින්වතුනි මේ දහම් පාසල් වල ආචාර ධර්ම ටිකවත් අඩුම ධර්ම කියලා දුන්නා නා. පන්සලකට යන හැටි. බුදුහාමුදුරුවන්ගේ ළඟට යන හැටි. අපි ගිහිල්ලා මේ සාංගික දානයක් දෙන්නේ කොහොමද? හාමුදුරනමක් මුණ ගැහිලා කතා කරන්නේ කොහොමද? අපි අර වගේ පින්වතුනි මේ හික්මින්නේ කොහොමද? ඔන්න ඔය වගේ ටිකක්වත් පින්වතුනි දරුවන්ගේ මනසට දැම්මනම් මේ සමාජයේ කොච්චර අර්ථවත් දරුවෝ හැදෙයිද කියලා බලන්නකෝ. නමුත් ඉතින් මේ යන ක්‍රමයට නම් තව දශක ගණනාවක් ගියත් මේ தත්ත්වය තව පිරිහෙනවා හැරෙන්න නම් මට නම් පේන්නේ මේකේ ගොඩ එන තැනක් තියෙයි කියලා. ඉතින් වෙනස්ව හිතන්න ඕනේ. ඒ වගේ හොඳ ආචාර ධර්ම අපේ ධර්මයේ තුල තියෙනවා. ලෝකෙටම කියලා දෙන්න පුළුවන් හොඳ ආචාර ධර්ම අපි ළඟ තියෙනවා. නමුත් ඉතින් අපි ඒව භාවිතා කරන්නේ. අපි ඒව ඉතින් පොත්වල දාලා කබඩ් වල දාලා වහලා තමයි තියෙන්නේ. පොත්වල තියෙනවා. හැබැයි අපි ළඟ නැහැ. බුදුදහමේ ආචාර ධර්ම බලන්න පොත් කියවන්න ඕනේ. මිනිස්සු දිහා බැලුවට පේන්නේ නැහැ. එච්චරට පිරිහිලා.
නමුත් බලන්න මේ ශාසනය හිම ශාසනය නෙවෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ කොයිතරම් ඉහළට ගියා උන්වහන්සේ තනතුරු වලින් කවදාවත් පින්වතුනි මාන්නයක් ඇති කරගත්තේ නෑ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එදත් පන්සලේ සියලු කටයුතු බලලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ එළියට බහිනකොට අර මහලු උපාසිකාව විහාර ඉදිරිපිටේ ඉන්නවා. ඈ ගිහිල්ලා ආරාධනා කරනවා ස්වාමීනි අද මම දාන්ට හාමුදුර නමක් වඩම්මාගෙන යන්න ආවේ. ඔබ වහන්සේට බැරිද මගේ දාන්ට වඩින්න කියලා. පිඟුතුනේ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙගේ අතට පාත්‍රය දෙනවා. මේ මහලු දුප්පත් කාන්තාවගේ ඉදිරියට වඩින්නේ. නමුත් අපේ පිඟුතුන් දන්නවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ මග වඩිනකන් කොසල් රජුරෝ රාජ භෝජනේ හදාගෙන මාලිගාවේ බලන් ඉන්නවලු. අනේපිට සිටුතුමා සිටු භෝජනේ හදාගෙන මාලිගාවේ බලන් ඉන්නවලු. විශාකා උපාසිකාවත් එමෙ ප්‍රණීත ආහාරය හදාගෙන බලන් ඉන්නවලු. ඒ සියල්ල තියෙන බව දැනගෙන පින්වතුනි උන්වහන්සේ දාර මහලු උපාසිකාවත් එක්ක තමයි දානට වැඩියේ. ඉතින් මෙහිම වඩිනකොට පින්වතුනි මේ ආරංචිය හරියට හුළඟක් හමනෝ වගේ සවැත් නුවරම ප්‍රසිද්ධ වුණා. කොසල් රජුරෝ ඒ රජුරුවන්ගේ දූත පිරිස ගිහිල්ලා කියනවා ස්වාමීනි අද අපගේ ආර්යයන් වහන්සේ වඩින්නේ අඩුම තරමේ තමන්ටවත් දවසේ වේල හොයාගන්න බැරි දුප්පත් ගෙදරකට. තමන්ටවත් එක වේලක් හරි හමන් දෙයක් කන්න නැහැ. එහෙම ගෙදරකට වඩින්නේ. අනේපිට සිටුතුමාගේ තොත්තු කරෝ ගිහලා අනේපිට සිටුතුමාටත් ওই කතාව කිව්වා. විශාකා උපාසිකාවටත් ගිහින් කිව්වා. මොකද මේගොල්ලෝ ඔත්තු කරෝ දාලා තියෙන්නේ අද මේ ආරයන් වහන්සේ කොහාටද වඩින්නේ අපේ ගෙදරට වඩේද බල බල ඉන්නේ. රජුරෝ මොකද කළේ? වහාම අර රාජ භෝජනාගාරයෙන් භෝජන ටික පිළියෙල කරලා කහවණු 1000කයි ඇඳුණු එක පණිවිඩ කරුවෙකුට දීලා කිව්වා මේක ගිහිල්ලා කාන්තාවට දීලා මේ වස්ත්‍ර ටික ඇඳගෙන මේ මුදල් ටික අරගෙන මේ ආහාර ටික ආරයන් වහන්සේට බෙදන්න කිව්වා. අනේපිඩු සිටුතුමත් ඒ විදියටම කහවණු 1000යි වස්ත්‍රය යවලා ආහාර දීලා කිව්වා මේ ආහාර ටික මේ ටික අරගෙන බෙදන්න කිව්වා. විශාකා උපාසිකාවත් ඇගේ පණිවිඩ කරුවේ කියවුවා. දැන් බින්වතුනි අර කාන්තාවගේ ගෙදර එක පැත්තකින් රජුගේ රාජ භෝජනීය, තවත් පැත්තකින් සිටු භෝජනීය, තවත් පැත්තකින් විශාකා උපාසිකාවගේ ප්‍රණීත භෝජනීය. මේ සියල්ල මැදින් පින්වතුන් දන්නවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ කාගේ ආහාරයද තමන් වහන්සේගේ පාත්‍රයට බෙදාගත්තේ කියලා. අර සියල්ල මැදින් පින්වතුනි දා බෙදාගෙන තියෙන්නේ අර දුප්පත් මහලු කාන්තාව පිළියෙල කරපු කැඳ ටිකලු. අර සියල්ල මැදින් උන්වහන්සේ පාත්‍රයට බෙදාගත්තේ කැඳ ටික. ඒතර හිතා ගන්න පුළුවන් නේද පින්වතුනි මේ ආර්යයන් වහන්සේලා කොච්චර අනුකම්පා කරනවද අනිත් අයට. ඈට ඒකම පින්වතුනි හිතේ සතුටක් ඉපදුනා සද්ධාවත් එක්ක. මිච්ඡර ආහාර තියාගෙන මගේ එක බාරගත්තා කියලා. එදත් සාරිපුත්ත මහරහතන් වහන්සේ බලනවා අද මම කාගේ ගෙදරටද වඩින්නේ. එතකොට දකින්නවා මේ තඹදා ටික. හැබැයි ඉතින් තඹදා ටික අද ජීවත් වෙන අන්තිම දවස 50 අවුරුද්දක් චෝර ඝාතක කර්මී කර කර හිටපු තඹදා ටික අද මරණින් පස්සේ යන්නේ අවීචියට. හැබැයි මම එතනට වැඩම කළොත් ඔහු තමන්ට අනුභව කරන්න ගත්තෝ දානෙ ටික මට පූජ කරලා මා කරන අනුමෝදනාවාල හිත පහදවාගෙන තව්තිසා දෙව්ලොව උපදිනවා කිව්වා. මෙන්න මේ කාරණාව දරා අවබෝධ කරගෙන උන්වහන්සේ එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ අර තඹදා ටිකගේ නිවසට වැඩියා. තඹදා ටිකත් තමන් අනුභව කරන්න අතට පිඟානගත්තු වෙලාවේ උන්වහන්සේ වැඩලා ඉන්නව දැකලා කල්පනා කරනවා
මම මගේ මේ අත් දෙකෙන් ජීවිත කාලෙම පව් කළා මිසක් මන් දුන්නු දානයක් නම් මට මතක නෑ. මං කරගත්තු පිනක් නම් මන් දන්නෙත් නෑ. නමුත් අද දවසේ මගේ දෙයත් උඩ දෙන්න දෙයක් තියෙනවා. මගේ දෑස් ඉදිරිපිට දෙන්න ආරයන් වහන්සේ නමක් ඉන්නවා. එනිසා මම මේක දන් දෙනවා කියලා අර තමන් ආසාවෙන් අනුභව කරන්න ගත්තු ආහාර ටික සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩම්මවල දන් දුන්නා. ඒ වෙලාවේ උන්වහන්සේත් වළඳලා තම්බදා ටිකවත් අනුභව කරවලා අවසානයේදී පින්වතුනි තම්බදා ටිකට සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුමෝදනාව කරන්න සූදානම් වුණා. ඒ වෙලාවේ උන්වහන්සේ තම්බදා ටිකගේ හිත බලනකොට මේ තම්බදා ටිකගේ හිත විසිරිලා. බණ අහන්න තරම් තැම්පත් හිතක් නෑ. මොකද පින්වතුනි එහෙම තැම්පත් නැති හිතකට බණ කිව්වට වැඩක් නෑ. දැන් අර ඔය අපේ ශාසනයේ හිටිය පින්වතුනි මේ පිංග්‍යානි කියලා මේ බ්‍රාහ්මණ හාමුදුරු නමක් පස්සේ රහත් වෙනවා. උන්වහන්සේ බ්‍රාහ්මණයෙක්. මේ පිංග්‍යානි බ්‍රාහ්මණයා තමන්ගේ අතවැසි පිරිසක් එක්ක ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ ළඟ බණ අහනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනාව කරද්දී තමන් එක්ක හිටපු අනේ සියල්ලෝම මගඵල ලැබුවා. හැබැයි මේ පිංග්‍යානි බ්‍රාහ්මණයා රහත් උනේ නැහැ. හේතුව ඇයි දන්නවද? ওই පිංග්‍යානි බ්‍රාහ්මණයාගේ ආචාර්යවරයා බහවාරි බමුණා. මේ බහවාරි බමුණා පිළිබඳව කල්පනා කර කර ඉන්නවා අනේ මේ බණ ටික මගේ ආචාර්යවරයන්ට අහන්න සැලැස්සුවා නම් කොච්චර වටිනවද කියලා. දැන් අර බණ අහන ගමන් හිත තිබුණේ අනේ මේ බණ ටික ආචාර්යවරයන්ට අහන්න දෙන්නේ කොහොමද කියලා. ඒ ආචාර්යවරයා පිළිබඳ හිත යොමු කරගෙන හිටපු නිසා මොකද උනේ? අර බුදුහාමුදුරුවෝ කියපු බණ ටික අවබෝධ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ අපිත් පින්වතුනි කොච්චර බණ ඇහුවත් ඒ ධර්මයට නැඹුරු හිතක් අපි ළඟ නැත්තම් අපි බණ ඇහුවට වැඩක් නැහැ. හරියට නිකන් අර සිදුරු වෙච්ච වට්ටියට වතුර පුරවන වගේ වැඩක්. හිත තියෙන්න ඕන ධර්මයට. ඒකනේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සබ්බ චේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතුන් ධම්මං සුනති. සිත තුල ධර්මයේ උපදවාගෙන දෙසවන් දෙක ඒ දේශනාව කෙරෙහි යොමු කරගෙන තමයි බණ අහන්න ඕන. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දකිනවා මේ තම්බදා ටිකගේ හිත කලබලයි. අහනවා ඒ තම්බදා ඇයි උපාසක කලබලෙන් වගේ ඉන්නේ? බණ ටිකක් අහන්න සෝදානම් නැද්ද? එතකොට තම්බදා ටික කියනවා නේ ස්වාමීනි මං කොහොමනම් මගේ හිත එකඟ කරගෙන ඔබ වහන්සේගේ ළඟ වැඩ ඉන්නද? ස්වාමීනි මගේ මේ ඇඟිලි ටික දකිනකොට මට මතක් වෙන්නේ කඩු ඇඟිලි පුරුක් අතරේ රැඳිච්ච කඩුව. මට මෙවි මෙවි පේනවා කඩුව. ස්වාමීනි මගේ මේ පිටියල්ල දිහා බලනකොට මට මෙවි මෙවි පේන්නේ මිනිසුන්ගේ ගෙලෙන් ගලාපු ලේ. ස්වාමීනි මේ දෙසවන් දෙකට තාමත් දෝංකාර දෙනවා මැරෙන්න යන මිනිස්සු මරබයෙන් කෑ ගහපු හඬවල්. ස්වාමීනි මේ සියල්ල මැදින් මං කොහොමද හිත එකඟ කරගෙන ඉන්නේ කියලා අහනවා. සාරිපුත්ත හාමුදුරුවෝ මේ වෙලාවේ මොකක්ද දන්නවද කරේ? සාරිපුත්ත හාමුදුරුවෝ තම්බදා ටිකකින් අහනවා ඈ උපාසක දැන් ඔය නුඹ 50 අවුරුද්දක් මනුෂ්‍ය ඝාත කර්මය කරලා තියෙනවනේ. එතකොට ඔය අවුරුදු 50ෙම මිනිස්සු මැරුවේ තමන්ගේ කැමැත්තෙන්ද එහෙම නැත්නම් රජු කියපු නිසාද? තම්බදා ටික කියනවා අනේ ස්වාමීනි මගේ කැමැත්තට නම් මැරුවේ කවුරුවත් නෑ. රජු කියපු නිසා මම මැරුවේ කිව්වා. ඇත්තනේ ඉතින්. මොකද දැන් තම්බදා ටිකගේ හතුරු මැරුවේ නෑනේ. තම්බදා ටිකගේ තරහකාරයෝ මැරුවා නෙවෙයිනේ. තම්බදා ටික කලේ මොකද? රජු මරන්න කියපු අය මැරුවා.
එතකොටම සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා ඈ උපාසක තවත් කෙනෙක් කියපු පරියට මැරුවමත් මරපු කෙනාටත් පව් සිද්ධ වෙනවද කියලා ඇහුවා. උත්තරේ නම් මොකද්ද? ඔව්. තවත් කෙනෙක් කියපු පළියට මැරුවා කියලා ඒ මරපු කෙනාට පව් සිද්ධ වෙන්නේ නැතුව තියෙන්නේ. එයාටයි කියපු කෙනාටයි දෙන්නටම පව සිද්ධ වෙනවා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශ්නේ ඇහුවේ කොහොමද? නිකන් ඒක එහෙම නෑ වගේනේ. ඒකනේ ඇහුවේ උන්වහන්සේ ඇහුවේ මොකද? තවත් කෙනෙක් කියපු පළියට මැරුවමත් මරපු කෙනාටත් පව් සිද්ධ වෙනවද කියලා ඇහුවා. ධර්මයේ නොදන්න තම්බදා ටික මේ කතාව අහනකොටම හිතුවා මොකද්ද? මගේ කැමැත්තට මරපු නැති නිසා මට පව් නැති වෙති. අර අවුරුදු ගාණක් වැරදි කරුවෙක් කියලා තමන්ගේ හිතින්ම තමන්ට චෝදනා කර කර හිටපු මේ තම්බදා ටිකට මේ වචන ටික අහනකොට පුදුම සැනසීමක් දැනුණා. තමන් නිදොස් කෙනෙක් කියලා දැනෙනකොට. අන්නේ සතුට හිත තුළ ඉපදෙනකොටම සාරිපුත්ත හාමුදුරුවෝ මොකද කළේ? බණ ටික කිව්වා. උන්වහන්සේට ඕනකම තිබුණේ මෙතන මොකද්ද? මේ තම්බදා ටිකට බණ කියන්නේ හිත එකඟ කරව ගන්න. ඒ වෙලාවේ බණ ටික කිව්වා. ඒ බණ ටික අහනකොට පින්වතුනි තම්බදා ටිකගේ හිත සෝවාන් මාර්ගඵලය ලබන්නට තියෙන ආසන්නම හිත දක්වාම මේ හිත බලවත් වුණා. ඒ වෙලාවේදී පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනාව නිමාවට පත් කරලා එතනින් වැඩම කළා. ඉතින් උන්වහන්සේ වඩින දිහා පාරට වෙලා බලාගෙන හිටපු මේ තම්බදා ටික නොදැනුවත්ම පිටුපස්සෙන් ආපු එක්තරා එළදෙනක් කැනලා මරණයටපත් වුණා. දැන් පින්වතුනි ධර්මය අහලා හිත පහදවාගෙන හිටපු මේ තම්බදා ටික අතින් අල්ලලා උඩින් තිව්වා වගේ පින්වතුනි තව්තිසා දිව්‍ය ලෝකේ ඉපදුනා. අපේ පින්වතුන්ට තේරෙනව නේද? අපි ওই පුණ්‍ය කර්මයක් කරනකොට පින්වතුනේ ප්‍රාර්ථනාවක් කරනවනේ මෙහෙම. මේ පුණ්‍ය කර්මයේ බලයෙන් නිවන් දක්නා ಜಾති දක්වාම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා කියලා. තේරෙනව නේද පින්වතුනි ඔය පාඨයේ තියෙන වැදගත්කම? කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා කියන එක. සාරිපුත්ත මහරහතන් වහන්සේ නොහිටින්න අද තම්බදා ටිකට මොකද වෙන්නේ? මේ බණ ටික කියන මේ වෙලාවේ හරිනම් තම්බදා ටික ඉන්නොන කොහෙද? අවීචියේ. එමුනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නෙත් නෑ තම්බදා ටිකට. නමුත් බලන්න මේ කල්යාණ මිත්‍රයෙකුගේ අනුකම්පාවක් ලැබිච්ච එක තම්බදා ටිකගේ ජීවිතේට කොච්චර යහපතක් වුණාද? එහෙනම් පින්වතුනි ඔය තම්බදා ටික වගේ පින්වතුනි සංසාරේ අපිත් වෙන්න පුළුවන්. අපටත් ඕන තරම් නොමග යන පාරවල් මුණ ගැහෙන්න පුළුවන්. බාලයෝ මුණ ගැහෙන්න පුළුවන්. අන්න එහෙම අසරණ වෙච්ච දවසක කල්යාණ මිත්‍රයෙක් අපට මුණ ගැහුනොත් ඒ කල්යාණ මිත්‍රයාගේ පිහිට ලබන්න නම් පින්වතුනි මතක තියාගන්න ඔන්න ඔය ප්‍රාර්ථනාව කරලා තියෙන්න ඕන. එදාට අපිව ඒ තැනින් මුදව ගන්න පුළුවන්. ඒ නිසා අපේ පින්වතුන් මෙන්න මේ කාරණාව තාම හොඳින් මතක තියාගන්න. දැන් පින්වතුනි මේ ආරංචිය හරියට මහා හුළඟක් හමන වේගයකින් වගේ සවැත් නුවරම ප්‍රසිද්ධ වුණා. මොකද මේ තම්බදා ටික කියන හරි ප්‍රසිද්ධයි. රජුගේ වද කියන්නේ. දැන් ඉතින් මේ තම්බදා ටිකගේ මරණය ගැන අහන අය උදවිය මොකද කිව්වේ? අහන අය කිව්වේ අනේ මේ පෞකාරය දැන් මොන නිරේ මොන දුක විඳිනවද දන්නේ කියලා.
ඉතින් මිනිස්සු විතරක් නෙවෙයි පෘථග්ජන භික්ෂුන් වහන්සේලාත් ওই කතාවමයි කිව්වේ. උන්වහන්සේලා පිරිසක් බුදුරජාන් වහන්සේ ළඟට යනවා. භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා කියනවා මොකද්ද? ස්වාමීනි ආන් අන්න අර පව්කාරය මෙරිලලු. කවුද? තම්බදා ටික. අපි මේ ආවේ ස්වාමීනි ඒ පව්කාරයා ඉපදිච්ච නිරයයි දැන් විඳින දුකයි මොකද්ද කියලා අහගන්නකෝ ඔබ වහන්සේගේ ළඟට. මෙන්න මේ කාරණාවත් පින්වතුනි ගොඩක් වටින තැන. කෙනෙකුගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන විදිය තීරුම් කරගන්න. දැන් බලන්න පින්වතුනි මේ හාමුදුරුවෝ ප්‍රශ්නේ අහන්න කලින්ම තීරණය කරලා ඉවරයි මොකද්ද? තම්බදා ටික කොහේ ඉපදිලා කියලාද? අපායේ ඉපදිලා කියලා. ඒ දැන් තීරණය කරලා ඉවරයිනේ. නැත්තම් හරිනම් අහන්න ඕන ප්‍රශ්නේ කොහොමද? ස්වාමීනි අර තම්බදා ටික මෙරිලා කියලා ආරංචි කොහෙද දන්නේ ඉපදුනේ? එහෙමනේ අහන්න ඕනේ. එහේ කොහොමද? ස්වාමීන් යන්න අර පව්කාරය මෙරිලලු. අපි මේ ඔබ වහන්සේ ළඟට ආවේ තම්බදා ටික ඉපදිච්ච නිරයයි විඳින දුකයි අහගන්න කිව්වා. ඒ කියන්නේ මේ හාමුදුරුවෝ දැන් තීරණය කරලා ඉවරයි. තම්බදා ටික අපායේ ඉපදිලා දුක් විඳිනවා. හැබැයි දන්නේ නැහැ කොහේ නිරයේද මොන දුකද විඳින්නේ කියලා. නමුත් ඉතින් මේ හාමුදුරුවෝ ප්‍රශ්නේ අහන විදියෙන්ම තේරෙනවා කොයිතරම් අනුවණ කමින්ද ප්‍රශ්නේ අහන්නේ කියලා. සමහරලාට පින්වතුනි අපේ සමාජයේ හුඟක් අය ප්‍රශ්න අහන්නේ ඔහොමයි. ඒ අයට පින්වතුනි කවදාවත් අඩුම තරමේ සමහර මිනිස්සු අහන විදියට පින්වතුනි ඒකට උත්තරයක්වත් දෙන්න හිතෙන්නේ. මොකද අහන්නේම මාන්නෙමයි. ඒ කියන්නේ අහන ප්‍රශ්නේ කොටසක් Taman දන්නවා මේ නොදන්න ටික දැනගන්න අහන වගේ තමයි අහන්නේ. නමුත් පින්වතුන් දන්නවද අපේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න අහනකොට අහන්නේ කොහොමද කියලා? දන්න දීපව අහන්නේ නොදන්නා විදියට. ඔය දවසක් ඔය චූල ශුන්්‍යත කියලා සූත්‍රයකදී ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ කලින් ඔය ශුන්්‍යතය පිළිබඳව ශුන්්‍යතාවයේ පිළිබඳව බුදුහාමුදුරන්ගෙන් අහලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ දේශනාවකදී. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් දැන් මේක අහගන්න ඕන කමට අහනවා ස්වාමීනි ශුන්්‍යතාවයේ පිළිබඳව මං අහලා තියෙනවා. නමුත් මේ ශුන්්‍යතාවයේ වචනය මම කියපු විදිය හරිද දන්නේ නැහැ. මට මෙහෙම මතකයක් තියෙනවා කියලා තමයි අහන්නේ. ඒතර අට කතාවේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ එක වචනයක් කියනකොට ආනන්ද හාමුදුරන්ට පද 60000ක් මතකයට එනවලු. ඒක විස්තර කරන්න. එච්චර මතකයක් තියෙන, එච්චර ශක්තියක් තියෙන, ඒ තරම් අග්‍රස්ථානයක් තියෙන. ඒ කියන්නේ ධර්මීය මතක අය අතරින් අග්‍රස්ථානයේ තියෙන ආනන්ද හාමුදුරන්ට. එච්චර මතකයක් තියෙන මේ ආනන්ද හාමුදුරන්ට මේ ශුන්්‍යතාවයේ කියන වචනේ අමතක වේද කියලා අහනවා. ඇත්තටම උන්වහන්සේ අමතක නිසා ඇහුව නෙවෙයි. උන්වහන්සේ මොකද කිව්වේ? නිහතමානීකම නිසායි පින්වතුනි භාග්‍යතුන් වහන්සේගෙන් හිම් ප්‍රශ්න ඇහුවේ. ඒ කියන්නේ යමක් දැනගන්න නම් අහන්න ඕනේ එහෙමයි. දැන් අර නාගසේන හාමුදුරුවෝ මුළු අභිධර්මයේම අට කතාවත් එක්ක කටපාඩම් කරගත්තු කෙනෙක්. මුළු අභිධර්මයේම පින්වතුනි කටපාඩම් නාගසේන හාමුදුරුවන්ට. උන්වහන්සේට සූත්‍ර ටික උගන්වන්න එක්තරා පළාතක හාමුදුරු නමක් ළඟට යවුවා ගුරු හාමුදුරුවෝ. යව්වේ එක ගැල් කණ්ඩායමක ගැල්කරුවෙක් එක්ක. දැන් මේ ගැල්කරුවා යන ගමන් නාගසේන හාමුදුරන්ගෙන් අහනවා දැන් හාමුදුරු නමක්නේ. ස්වාමීනි ඔබ වහන්සේ බණ ධර්මයේ දන්නවද කියලා ඇහුවා. එතකොට නාගසේන හාමුදුරු මොකක්ද දන්නද කිව්වේ? උපාසක අභිධර්මයෙන් නම් පොඩ්ඩක් දන්නවා කිව්වා. දැන් මේ අභිධර්මයෙන් නම් පොඩ්ඩක් දන්නවා කිව්වේ කවුද මේ?
මුළු අභිධර්මයේම අට කතාවත් එක කටපාඩම් හාමුදුරුවෝ තමයි කිව්වේ අභිධර්මයෙන් නම් පොඩ්ඩක් දන්නවා කියලා. අන්න පින්වතුනි නිහතමානීකම. කවදාවත් දන්න ප්‍රශ්නයක් වුණත් පින්වතුනි අහන්න එපා දන්න ටික කියලා. නොදන්න දෙයක් වගේ පින්වතුනි අහන්න. එතකොට වැටහෙනවා. දැන් මේ හාමුදුරුවෝ බලන්න කැවි කොහමද? ස්වාමීනි තම්බදාට කිපුදුනේ මොන නිරේද මොන දුකද විඳින්නේ කියලා. මොන බණ බුදුහාඳුරගේ උත්තරේ උනේ මොකද්ද? බුදුහාඳුර කියනවා මහණෙනි තම්බදාටික දැන් මේ වෙනකොට තව්තිසා දිව්‍ය ලෝකේ දිව්‍ය සැප විඳිනවා කිව්වා. දැන් අර හාමුදුරුවෝ අහපු ප්‍රශ්නෙට මොකද උනේ? කිසිම වැඩක් නැහැනේ ප්‍රශ්නේ. හැබැයි උන්වහන්සේලා තමන්ගේ අඩුපාඩුව දැක්කේ නෑ. මේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ මහාන වෙච්ච බුදුහාමුදුරන්ගේ ළඟම ඉන්න මේ හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහන මොකක්ද දන්නවද? ස්වාමීනි දැන් ඒ පාර ඔබ වහන්සේත් කියන්න පටන් ගත්තද කියලා ඇහුවා. පව් කරාම දෙව්ලෝ යන්න පුළුවන් කියලා. කියන්නේ පව් කරපු අයට දෙව්ලෝ යන්න පුළුවන් කියලා ඔබ වහන්සේත් ඒ පාර කියන්න පටන් ගත්තද කියලා ඇහුවා. ඒ කියන්නේ උන්වහන්සේලා තාමත් ඉන්නේ උන්වහන්සේලා හිතපු දේ හරි කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ කියනවා නෑ. පව් කරාම දෙව්ලෝ යන කාටවත් බෑ. නමුත් මේ තම්බදා ටික මරණාසන්න කාලේ සත්පුරුෂයෙකුගේ අනුකම්පාවක් ලැබුවා. සාරිපුත්තයන් වහන්සේ කියපු අනුමෝදනාව අහලා තමයි තම්බදා ටික දෙව්ලොව ගියේ කිව්වා. එතකොට තමයි උන්වහන්සේලා අහන්නේ ස්වාමීනි ওই වගේ පුංචි ධර්මයක් ඇහුවත් කෙනෙකුගේ හිත ඔච්චර දියුණු වෙන්න පුළුවන්ද කියලා. ඒලයි භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි කවුද නුඹලට කිව්වේ මගේ බණ හුඟක් අහන්න ඕනේ දියුණු වෙන්න කියලා? මහණෙනි මගේ බණ හුඟක් අහන්න ඕනේ එක බණ පදයක් කෙනෙක් ඇහුවත් එයාට රහත් වෙන්න පුළුවන්. එක බණ පදයක පවා නිර්වාණ රසය තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එතන තමයි අර කියන්නේ අර්ථයක් නැති පද දහසක් කියනවට වඩා එක අර්ථවත් පදයක් කියන එක මේ ලෝකයේ උතුම්. ඉතින් මෙන්න මේ කාරණාව පින්වතුනි අපේ පින්වතුන් හොඳින් අවබෝධ කරගන්න. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කියන කාරණාවත් මෙතනදී ඉතින් පැහැදිලි කරන්න පුළුවන් නම් හරි වටිනවා. බලන්න බණ අහනවා කියන එකේ වටිනාකම. මිනිසුන්ගේ හිත වෙනස් වෙනවා. භාග්‍යතුන් වහන්සේ කියන්නේ එක බණ පදයක් අවබෝධ කරගත්තත් මිනිස්සු වෙනස් වෙනවා. අසද්ධාවන්තයෝ සද්ධාවන්තයෝ කරනවා, දුස්සීලියෝ සීලවන්තයෝ කරනවා, දුෂ්ප්‍රඥයෝ ප්‍රඥාවන්තයෝ කරන්න තරම් පින්වතුනි මේ ධර්මයට ශක්තියක් තියෙනවා. ජීවිතේ හැම වෙලෙම පුරුදු වෙන්න. ඉඩක් ලද හැම වෙලාවකම බණ ටිකක් අහන්න. බණ අහන්න තමයි පින්වතුනි අපේ හිත වෙනස් වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව ජීවිතයට එකතු කරගෙන ප්‍රායෝගික කරගෙන අහන ධර්මයේ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ධර්මයෙන් පෝෂණය කරගන්න පුළුවන් ජීවිතයක් ගොඩනගා ගන්න මේ ධර්ම ශ්‍රාවක පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි එහෙමනම් අද දවසේදී අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ පැලවත්ත මතුගම පදිංචි ධර්මදාස වීරසේකර මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස විසින්. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ ඇත්තෝ ධර්මදාස වීරසේකර මහත්මයාගේ මැයි 8 වන දිනට යෙදෙන එතුමන්ගේ ජන්මදිනය නිමිති කරලා එතුමන්ට ආශිර්වාදය කරමින් තමයි අද මේ උදාර ධර්ම දානමේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. ඉතින් මේ මාස 8 වෙනි දින ජන්මදිනය සමරන්නට යෙදුන ඒ පියාණන්ට ඒ පින්වත් මහත්මාට අපි මේ වෙලාවේදී ආශිර්වාදය කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් ලැබේවා. අද මුළුත් මහත් ලෝකෙටම මහත් වටිනා කියන ධර්ම දානයක්. ඉතින් මේ පවුලේ දූ දරුවන් එකතු වෙලා
ඒ පින්වත් පියාණන් අතින් සිද්ධ කරන්නට යෙදුනේ. මේක කොයිතරම් වටිනා කියන දෙයක්ද කියන කාරණා මං හිතන්නේ හුඟක් වෙලා විස්තර කරන්න පුළුවන්. සමහර ලාවට සමහර දෙමෝපියෝ මැරුණෙන් පස්සේදී එයාලගේ මළගෙවල් වල ගියාම එහෙම නැත්නම් අපි වැඩ ඉන තැන් වලට සමහර ලාවට ඇවිල්ලා ওই දරුවෝ මැරිච්ච අම්මා තාත්තා ගැන කියනකොට සමහර ලාට හරි පුදුම කතා කියන්නේ. සමහර දරුවෝ කියනවා මගේ හිතේ ලොකු ආසාවක් තිබුණ කිව්වා අපේ අම්මා අසවල් රටක එක්කන් යන්න. හැබැයි ඉතින් මට මැරෙන්න කලින් එක් කරගෙන යන්න පුළුවන් වුණා කිව්වා. එහෙම නැත්නම් කියනවා මේ පහුගිය දවසේ අපේ අම්මගේ උපන්දිනේ තිබුණා. මං ඉතින් ඒ උපන්දිනේ බොහෝම ජයටම ගත්තා. ඊළඟ උපන්දිනේ ගන්න වෙයිද නැද්ද කියන කාරණාව දන්නේවත් නැති නිසා. මට ඉතින් අම්මා මැරුණා කියලා දුකක් නෑ මොකද අම්මා වෙනුවෙන් මං ලොකුවට උත්සවය ගත්තා කියලා. මොකද පින්වතුනි ඉතින් අම්මට උත්සවයක් අරගෙන උනේ? අම්මගේ බඩ ටික පුරුවා. එනි මිනිසුත් සතුටු කරේ වෙච්චරයිනේ. සමහරට බලනකො මේ අනුවන දරුවන් සමහර දෙමාපියන්ට ලැබුණම ඒ දෙමාපියෝ පින්වතුනි කොච්චර පාඩුවක් ලබනවද කියලා මං සමහරලාට හිතනවා. නමුත් බලන්නකො අද මේ පින්කම තමන්ගේ ආදරණීය තාත්තා වෙනුවෙන් දරුවෝ ටික එකතු වෙලා මේ කරන දේ තාත්තට දුන්න මේ උපන්දින ත්‍යාගය මේ මොහොතේ විතරක් නෙවෙයි. මේ තාත්තගේ ජීවිත කීයක් සංසාරේ දිව්‍ය සම්පත් නගා කර දෙයිද? මේ තාත්තට ජීවිත කීයක් නම් සංසාරේ සක්විති රජකම ලැබෙයිද? ශක්‍ර දෙවියෝ වෙලා ඉපදෙයිද? සමහරලාට අද මේ කරපු ධර්ම දානමීම පින ඒ තාත්තාට සසරින් එතර වෙන්නම අවශ්‍ය කරන පුණ්‍ය කර්මයක් වෙන්නත් පුළුවන්. ඒතර තේරෙනව නේද පින්වතුනි මේ නුවණැති දරුවන් මෙලොවට දායාද කරයින් පස්සේදී ඒ දෙමව්පියන්ට කොච්චර ලාභයක් ලැබෙනවද කියලා. මට ඉතින් ඔය සමහර දරුවෝ කරණේම එතන කියන්න ගත්තොත් දෙමව්පියෝ වයසට ගියන් පස්සේදී සමහර දරුවන්ගේ හිත රිදෙනවා. ඒ නිසා මම ඒව කියන්නේ නැහැ මෙතන. නමුත් ඉතින් මේ දරුවා හරීම වාසනාවන්තයි. මේ අම්මා තාත්තා හරිම වාසනාවන්තයි. මේ ලෝකේ අම්මට තාත්තට දෙන්න පුළුවන් වටිනාම දායාදයක් මේ දුන්නේ. තමන්ගේ දෙමව්පියෝ අතින් පින්වතුනි ගිහිල්ලා බහසෑයට මලක් පූජා කෙරේවත් කොච්චර වටිනවද? මේ වගේ ධර්ම දානමී පින්කමක් කරන එක කොච්චර වටිනවද? මහා සංඝරත්නය උදෙසා පින්වතුනි යම් දානයක් පූජා කරන එක කොච්චර වටිනවද? ඒවා පින්වතුනි අම්මට තාත්තට ගෙනියන්න අරගෙන යන දේවල්. ඒ අම්මා තාත්තගේ මග වියදුනියේ රැස් කරලා දෙන්නේ. අද මේ ආදරණීය දරුවෝ එකතු වෙලා තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට මේ හදලා දෙන්නේ ගෙනියන්න උන මග වියදම්. ඉතින් මේ දෙමව්පියන් විශේෂයෙන්ම ආදරණීය පියාණන්ට මෙපින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තව බොහෝ කාලයක් ඒ පින්වන්ත පියාණන් ඇතුළු දෙමව්පියන්ට මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය තුළ තවත් බොහෝ කුසල් දහම් උපදවා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම ධර්මදාස වීරසේකර මහතාගේ සහිම මහත්මියගේ මියගිය ඥාතීන්ටත් ඒ වගේම සහභාගීව සහයෝගය දුන්නු සියලු දෙනාගේම නමින් මිය පරලෝ ගියපු සියලු මීගේ ඥාතීන්ටත් පින් දෙනවා. ඒ වගේම අපවත් වී වදාළ බෙල්ලන පඤ්ඤාලෝක නායක මාහිමිපාණන් වහන්සේටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වන්නට මේ පින් උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඉතාලිය සේවයේ නියුතු ලහිරු ධනුෂ්ක වීරසේකර පුතුණුවන්ටත් ආශිර්වාදේ කරනවා. ඒ වගේම අද දින උපන්දිනයේ සමරන සදානි සමරනායක දියණියටත් ආශිර්වාදේ කරනවා. ඒ වගේම දිමාන් වීරසේකර මුණුපුරා ඇතුළු පවුලේ හැම දිනාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජෙනට් කුසුම් වීරසේකර සහෝදරියටත්
නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ දූ දරුවන්ටත් මොනුපුරන්ටත් සහෝදරිය ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබිලා කායික මානසික සුවපත් භාවයේ හැම දිනාටම සැලසේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේටත් මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිත් මේ පිං සාදු සිතින් අනුමෝදන් වෙනවා. සහභාගී වූ අයට ශ්‍රවණය කරපු හැම දිනාටම සමස්ත ලෝකවාසී හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම අති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක මාහිමිපාණන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා. ඉතින් ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. අවසන් උදේශනාව පවත්වා වදාළ පූජ්‍යපාද මාතර මහින්ද පින්වත් ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කිරීම සඳහා ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය ලැබේවායි අපි හැම දිනම එක්ව සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ වාදජාලයේ කළුතර ශාඛාව පිහිටි කළුතර ඈතගම බෝසත් මාපිය සෙවණ පරිශ්‍රයේ සිට පටිගත කරමින් මේ පැයේදී සදැහැති ඔබ වෙනුවෙන් sannivedanaya කළ උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පින්වත් ඔබ හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.